ළමයි මම ඔයාලට කලින් වීඩියෝ එකකින් ඉදිරිපත් කරා පළවෙනි පාඩම 10 වසරේ පළවෙනි පාඩම පරිමිතිය. මම අද ඔයාලට සාකච්ඡා කරන්න යන්නේ වර්ගමූලය පාඩම. ඒ කියන්නේ 10 වසරේ දෙවෙනි පාඩම. මේක 10 වසරේ 11 වසර සියලු දෙනාටම ගොඩක් වැදගත්. පොලෙවල් වලට ලකුණු 2ක් ලකුණු 4ක් වයි ගන්න මේ ධර්ම වලට වැදගත් වෙන්න පුළුවන්. හරි. බලමු. අපෙන් අහනවා මේකේ පළමු සන්නිකර්ෂණය. දැන් මේ අපිට දීලා තියෙනවා වර්ගමූල 17 කියලා එකක් දීලා තියෙනවා. අපි යෝගේ පළමු සන්නිකර්ෂණය හොයන්න ඕන. මෙහෙම ගානක් දුන්නට පස්සේ ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ අපිට දීලා තියෙන සංඛ්‍යාවට කලින් තියෙන වර්ග සංඛ්‍යාවත් පස්සේ තියෙන වර්ග සංඛ්‍යාවත් ලියා ගන්න. 17ට කලින් තියෙන වර්ග සංඛ්‍යාව තමයි 16. 4 වරක් 4 16. මෙතන 4 වරක් 4 නම් මේ පැත්තේ 5 වරක් 5. 5 වරක් 5 කීයද? 25යි. 25යි. ඔන්න අපි වර්ග සංඛ්‍යා දෙක ලියා ගත්තා. දැන් ඔයාලා දන්නවා මේ 4න් එන්නේ 16න් එන්නේ 4. 25න් එන්නේ 5. දැන් ඔයාලා 4ක් 5ක් අතර තියෙන දශම සංඛ්‍යා ටික ගන්න. මම ඔයාලගේ පහසුවට ටික ලියන්නම්. 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 4.9 5. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඔයාලා මෙන්න මේ දෙකෙන් අපි කැමති එකක් අරගෙන ඉතින් අපිට හිතෙන එකක් අරගෙන වර්ග කරලා බලන්න ඕන මේකට මොකද්ද ආසන්න කියලා. මේකට ආසන්නම අගේ ගන්නයි ඕන. දැන් 16යි 17යි අතර පරතරය තියෙනවා එකක්. 17යි 25යි අතර පරතරය තියෙනවා 8ක්. එහෙනම් මේ 16ට නේද වැඩියෙන් ළඟ 17 වැඩියෙන් ළඟ 16ට. එහෙනම් 4.5ට මේ පැත්තේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. අපි අරන් බලමු. මම ගන්නවා මට හිතෙනවා 4.2 ගන්න ඕනේ කියලා මම 4.2 ගන්නවා. දෙකක් ලිව්වා. දැන් ಗುಣ කරන්න තියෙන්නේ. දෙවරක් 2 4යි දෙවරක් 4 8යි හතරවරක් 2 8යි හතරවරක් 4 16යි. බලන්න 4යි 8යි 8යි 16න් 6 එකක් ඉතිරි 1යි 6යි 7යි 1යි 17.6යි 4යි. අන්න 17ට වඩා වැඩි එකක් තමයි ආවේ. එහෙනම් දැන් අපි ගොඩ අඩු එකක් බලන්න ඕන 17ට වඩා. දැන් 4.2ට වඩා අඩුවෙන් තියෙන 4.1 නේ. අපි බලමු 4.1 අරගෙන. එක් වරක් 1 1යි. එක් වරක් 4 4යි. හතර වරක් 1 4යි. හතර වරක් 4 16යි. 1යි 8යි 16යි 16.8යි 1යි. දැන් අපිට වැඩියෙන් එකකුත් ආසන්නම අඩුවෙන් එකකුත් ආවා. දැන් බලන්න ඕනේ මේ 17ට වැඩියෙන් ළඟ මේකද කියලා. හරි. ඕනම ගානක එහෙම. වැඩි එකයි අඩු එකයි දෙකක් ගත්තා. වැඩියෙන් ළඟ මොකද්ද කියලා බලන්න ඕනේ. කොහොමද අපි ඒක බලන්නේ? අඩු කරලා බලන්න වෙනවා. මෙතන තියෙන 17.6යි 4. මම ඕකෙන් අඩු කරනවා 17ක්. එතකොට එනවා 4යි 6යි බිංදු බිංදු. අන්න. ඒ අතර වෙනස කීයක් ආවද? 0.6යි 4යි. අපි අනිත් එක ගමු. දැන් 17න් අඩු කරන්න ඕන 16.8යි 1. 16.8යි 1. බලන්න මෙහෙට ආවා 10න් එකක් 9යි. මෙතන 9 9න් 8ක් 1යි. මෙතන 6 6න් 6ක් බිංදුවයි බිංදුවයි. දැන් මේක දැක්කට පස්සේ ඔයාලට තේරෙනවා මෙතන තියෙනව වෙනස 0.6යි 4යි. මෙතන තියෙනව වෙනස 0.1යි 9යි. එතකොට 17ට වැඩියෙන් ළඟ මොකද්ද? මෙන්න මේ 0.1යි 9 නේද? ඔන්න ඕක තමයි වැඩියෙන් ළඟ. ඒතර 0.1යි 9 ආවේ මොකකින්ද? 16.8යි 1. 16.8යි 1 ආවේ මොකකින්ද? 4.1. අන්න එහෙනම් පළමු සන්නිකර්ෂණය කීයද? 4.1. එහෙනම් පළමු සන්නිකර්ෂණය කියලා අපි ලියනවා පළමු
සන්නිකර්ෂණය සමානයි 4.1. තේරුණා නේද ළමයි? මෙන්න මේ විදියටම තමයි වර්ගමූලයේ සම්බන්ධ පළමු සන්නිකර්ෂණය අපිට හොයන්නේ කිව්වොත් ඕනම ගාණක් හදන්න. ඒ අදාළ සංඛ්‍යාවට කලින් තියෙන වර්ග සංඛ්‍යාවත් පස්සේ තියෙන වර්ග සංඛ්‍යාවත් ලියාගත්තා. ඊට අදාළම දශම සංඛ්‍යා කිහිපයක් තියෙනවා. මේ ටික ඔයාලට පහසු වෙන තමයි ලියුවේ. නැත්නම් මේක ලියන්න ඕනේ නැහැ. ඔයාලට පහසු වෙන. ඔයාලට දැනගැනීම පිණිස තමයි මේ ටික ලියුවේ. ඒකෙන් ආසන්න එක අරගත්තා. ඒක අරගෙන වර්ග කළා. ඊළඟට මේකට ආසන්න වැඩියෙන්ම ආසන්න මොකද්ද කියලා බලලා ඒක තමයි උත්තරේට එන්නේ. තේරුණා නේද ළමයි? හරි. එහෙනම් මේක නෝට් එකක් දාගන්න. හරි. ළමයි අපි ඉස්සෙල්ලා පළමු සන්නිකර්ෂණය කරා. දැන් මේ පාඩමේ වලට තව කොටසක් තියෙනවා බෙදීමේ ක්‍රමය. බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලයේ සෙවීම. අපි බලමු එක ගානකින්. අපිට දීලා තියෙනවා 1764. දැන් ඔය ගාන අපි මේ ක්‍රමයට හදනකොට දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් මේ ගාන දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් ඉලක්කම් දෙක දෙක වෙන් කරන්න ඕන. මම ඉලක්කම් දෙක දෙක වෙන් කරලා ලියනවා 1764 කියන එක. ඔන්න ටිකක් දුරින් ලිව්වා 64 කියන එක. දැන් අපි දාන බෙදීම. දැන් ඔයාලා බලන්න ඕන 17ට ආසන්නම වර්ග සංඛ්‍යාව. 17ටම ආසන්න වර්ග සංඛ්‍යාව කීයද? 16. 16 හැදෙන්නේ කොහොමද? 4 වාරයක් 4. එහෙනම් අපි අන්න ඒක පාවිච්චි කරනවා. බලන්න. මෙතනට දානවා 4. එහෙනම් මෙතනටත් දානවා අපි 4. 4 වරක් 4 16යි. ඉතින් වෙනවා කීයක්ද? 1. දැන් ඊළඟ එකට අපි කරන්නේ මෙන්න මේ උඩ තියෙනවනේ 4. අන්නේ 4 දෙකෙන් ගුණ කරලා මෙතනින් ලියා ගන්නවා. මේ උඩ තියෙන 4 දෙකෙන් ගුණ කරලා මෙතනින් දාන්න. ඔය 8 ආවේ කොහොමද? ඔය 8 ආවේ මෙන්න මේ 4 ගුණ කරා කීයෙන්ද? 2කින්. ඔක දෙකෙන් ගුණ කළා තමයි මේ 8 ආවේ. මෙන්න මෙතනට අපි ඉලක්කමක් දාන්න. ඔන්න ඔතනට ඉලක්කමම මෙතනට එන්නත් ඕන. දැන් ඔයාලා මෙතනට 1 දැම්මොත් මෙතනටත් එන්න ඕන 1. මෙතනට 2 දැම්මොත් මෙතනටත් එන්න ඕන 2. අපි ඊට කලින් මෙන්න මේ පද දෙක ගේනවා පහලට. 64 164. දැන් ඔයාලා බලන්න ඕන මම මෙතනට දානවා බිඳුව. බිඳුව දාන්න. මෙතන බිඳුව නම් මෙතන බිඳුව. 80 බිඳුවක්. බිඳුවයි. වැඩක් තියෙද? තේරුමක් නැහැ එක දාලා. අපි 1 දානවා. එහෙනම් මෙතනටත් 1. 81 වා 1. 81 එකක් කීයද? 81යි. තේරුමක් නැහැ. 164ක් තියෙනවනේ. එහෙනම් 1 ගැලපෙන්නෙත් නැහැ. මං ඊළඟට මෙතනට දානවා 2. මෙතනට 2 දැම්ම නම් මෙතනටත් දාන්න ඕන 2. දැන් බලන්න 82 වා 2. අන්න 82 වා 2. දෙවරක් 2 4යි. දෙවරක් 8 16. අන්න 164 ආව නේද? අන්න එහෙනම් 82 ව 2ක් කීයද? 164යි. අන්න අපිට උමනා කරන එක ආවා. 164න් 164ක් බිඳුවයි. එහෙනම් 1764 කියන එකේ වර්ගමූලය කීයද? 42යි කියලා එනවා. තේරුණා නේද ළමයි? බලන්න ආයෙ සැරයක්. මොකද පළවෙනි පියවර දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් ඉලක්කම් දෙක දෙක වෙන් කරනවා. ඊළඟට ඉස්සරහා තනි ඉලක්කමක් තිබ්බත් ඉලක්කම් දෙකක් තිබ්බත් ඊට ආසන්නම මොකද්ද? ඊට ආසන්නම වර්ග සංඛ්‍යාව හොයාගන්න ඕන. 17ට ආසන්නම වර්ග සංඛ්‍යාව 16. අය එක් වරක් 1 1යි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 9යි, හතර වරක් 4 16යි. එහෙනම් 16 තමයි එන්නේ. 16 ආවේ කොහොමද? 4 වාරයක් 4. ඊළඟට 17න් 16ක් අඩු කරාම 1යි. මේ 64 එනවා පහරට. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙතන ලියනකොට මෙන්න මෙතන ආපු 4 තියෙනවනේ. මේ උඩ ආපු 4 ඒ 4 දෙකෙන් ගුණ කරලා මෙතන ලියනවා. මෙහෙට වෙන්න ලියනවා. මෙතනට එන ඉලක්කමයි මෙතනට එන ඉලක්කමයි එකම ඉලක්කම වෙන්න ඕන. මෙතනට 1 දැම්මා මෙතනට 1 දැම්මා 81 එකක් 81. තේරුමක් නැහැ. මෙතනට 2 දැම්මා මෙතනට 2 දැම්මා 82 2 164. අන්න අපිට උමනා කරන පිළිතුර ආවා. තේරුණා නේද? ඔන්න ඔය ක්‍රමයට අපිට ඕනම ගාණක් හදන්න පුළුවන්. පියවර ටික මතක තියාගත්තා ගාණ සුළු කරගෙන ගියා. දැන් මම ඔයාලට සන්නිකර්ෂණයේ ගාණක් කියලා දුන්නා.
බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන ගාණක් කියලා දුන්නා. ඔය පාඩමේ ඔච්චරයි තියෙන්නේ. ඔය දැනුම පාවිච්චි කරලා ඔයාලට අච්චු පොතේ පාඩමේ අච්චු පොතේ තියෙන අභ්‍යාස ටික කරලා මේ පාඩම කොට දා ගන්න පුළුවන්. මේ ගණන් දෙක නැවත නැවත කරලා අච්චු පොතේ අභ්‍යාස ටිකත් කරලා මේ පාඩම් දෙක හොඳට කොට දා ගන්න. හරි. එහෙනම් පැහැදිලිව ලියා ගන්න. අද මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මේ ගණන් දෙක ආය හදලා අච්චු පොතේ වැඩ ටිකත් කරලා එහෙනම් දොඩ යන්න. තමයි මම ඔයාලට පරිමිතිය පාඩම කරා වර්ගමූලයේ පාඩම කරා දැන් ඔයාලට භාග පාඩම රිවිෂන් එකක් දෙන්න හදන්නේ භාග වර්ගීකරණය ඔයාලා හැමෝම දන්නෝ 6 වසරේ ධම්ම තිබ්බා දැන් මම ඔයාලට මේක අච්චු පොතේ අපිට දැන් 10 වසරේ තියෙන ඡේද ප්‍රශ්න 10 වසර ටිකෙන් තමයි O level වලට එන්නේ ඡේද ප්‍රශ්නයක් කරන්නේ කොහොමද කියලා මම අච්චු පොතේ අභ්‍යාස පාවිච්චි කරලා ඔයාලට කියලා දෙනවා හරි හැමෝම අච්චු පොත අරගෙන තුනේ එක අභ්‍යාසය පෙරලා ගන්න. තුනේ එක අභ්‍යාසය. තියෙනවා 34 පිටුව. 34 පිටුව. අපි ඒක පළවෙනි ප්‍රශ්නේ කියනවා ප්‍රදීප් මිලදීගත් ඉඩම් කොටස් මුළු ඉඩමින් කවර භාගයක්ද? ඒ කියන්නේ සල්ලි වලට ගත්ත ටික ගැන තමයි අපෙන් ඔය අහන්නේ. සල්ලි වලට ගත්ත ටික අපි හොයාගත්තනේ මේ තියෙන්නේ. කීයක්ද? 7න් 1ක්. එහෙනම් එයා සල්ලි වලට ගත්තා 7න් 1ක්. අපිට නිකන් උත්තරේ ලියන්න විතරයි තියෙන්නේ. අපි කලින් හදලා පෙන්නලා. ඊළඟට රෝමිලක්කන් දෙකේ කියනවා මුළු ඉඩමෙන් අඩකට වඩා අඩක් කියන්නේ භාගයක් මුළු ඉඩමෙන් අඩකට වඩා දැන් ප්‍රදීප් සතුව ඇති බව පෙන්වන්නේ. කියන්නේ මුළු ඉඩමෙන් සම්පූර්ණ ඉඩමෙන් භාගයකට වඩා ප්‍රදීප් ගාව තියෙයි කියලා පෙන්වන්නලු. එතකොට ප්‍රදීප් ගාව කලින් තිබ්බා 7න් 3ක්. සල්ලි වලට ගත්තා 7න් 1ක්. ඒතර එයා ගාව ඔක්කොම කීයක් තීද? 7න් 4ක්. හරි නේද? භාගයක් වුණා නම් 7න් කොච්චරක් දෙන්නේ? 3.5. එහෙනම් 3.5ට 4 කියන එක වැඩි නේද? එහෙනම් භාගයකට වඩා වැඩි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මුළු ඉඩමින් අඩකට වඩා වැඩි වේ. මුළු ඉඩමින් අඩකට වඩා වැඩි වේ. හරි. ප්‍රොමිලක්කන් තුන බලන්න. මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ට අයත් නොවු කොටසේ වර්ගඵලය වර්ග මීටර 240යිලු. ඒ කියන්නේ සල්ලි වලට ගත්ත ටිකයි එයා ගාව තිබ්බ ටිකයි දැන් ඔක්කොම එයාගේනේ. ඒ ටික ඇරෙන්න තවත් තියෙනවලු. අන්න ඒ ටික වර්ග මීටර කීයක් උද? 240යිලු. අපෙන් අහනවා ප්‍රදීප්ට ඉඩමෙන් අයිති මුළු ඉඩම් ප්‍රමාණය වර්ග මීටර කොච්චරද කියලා අහනවා. හරි. මේ බලන්න ළමයි. දැන් ප්‍රදීප් සතුව සම්පූර්ණයෙන්ම තියෙනනේ 7න් 4ක්. ප්‍රදීප් සතුව 7න් 4ක්. දැන් අපිට හොයන්න ඕන ප්‍රදීප් සතුව නැති ටික. ඒ කියන්නේ ඉතිරිය. ඉතිරිය. මුළු ප්‍රමාණය දැන් ඔයාලා දන්නවා හරයේ තියෙන එකම ලවයටත් දැම්මට පස්සේ ඉන්නේ මුළු ප්‍රමාණය. ඕකෙන් අඩු කරනවා 7න් 4. අන්න එතකොට ඉතිරි එනවා 7න් 3ක්. දැන් ප්‍රදීප් සතුව නැති ටික තමයි 7න් 3 කියලා කියන්නේ. ඔය 7න් 3 තමයි ඒගොල්ලන් කියන්නේ වර්ග මීටර කීයක් කියලාද? වර්ග මීටර 240යිලු. 240යි වර්ග මීටර කියලා කියනවා. දැන් ඔයාලා දන්න තියරිය. මොකද්ද? 7න් 3කට අපි දන්නවා 240යි. අපි ඉස්සෙල්ලම කරන්න ඕන 7න් 1කට හොයා ගන්න ඕනේ. කොහොමද කරන්නේ? 7න් 1කට හොයන්න මෙන්න මේ 240 බෙදනවා මෙන්න මෙතන තියෙන අගේ. කීය තියෙන්නේ? 3. එතකොට 3 ඒවා 1යි 3 ඒවා 8යි. එතකොට එනවා වර්ග මීටර 80යි කියලා. දැන් ඔයාලා දන්නවා 7න් 1ක් කියන්නේ වර්ග මීටර කීයක්ද? 80ක්. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහනවා ප්‍රදීප්ට ඉඩමෙන් අයිති මුළු ඉඩම් ප්‍රමාණය කොච්චරද කියලා. කියන්නේ ප්‍රදීප්ට අයිති ටික අහන්නේ. ප්‍රදීප්ට අයිති කීයද? 7න් 4යි. එහෙනම් අපි දන්නවා 7න් 1ක් කියන්නේ 80යි නම් 7න් 4ක් කියන්නේ කීයද? 80 ඒවා 4ක්. අන්න එතකොට එනවා 320යි වර්ග මීටර. 320යි
වර්ග මීටර්. තේරුණාද ළමයි? ඡේද ප්‍රශ්නයක් කරන විදිය. හරි. දැන් ඔයාලා අච්චු පොතේ ප්‍රශ්නේ කියව ඒක දෙතුන් පාරක් හොඳට ඔළුවට දැනෙන්නම කියවන්න. කියව මේ ගාන හදන්න. සෙට් නැත්තම් ආයෙසරයක් මේක හදන්න. මම තව ගානක් මේකෙන් ඔයාලට කියලා දීලා පාඩම කොට දාලා දෙන්න. දැන් පැහැදිලිව ලියා ගන්න ඕක. ළමයි දැන් මම ඔයාලට ඉස්සෙල්ලා එක ගානක් කියලා දුන්නා. දැන් මම තව ගානකින් ওই පාඩම කොට දාලා දෙනවා. ඔයාලා බලන්න අච්චු පොතේ 3 අභ්‍යාසය 37 පිටුව 5 වෙනි ගාන සරෝජා කියලා පටන් ගන්න ප්‍රශ්නයක් තියෙනවා. 5 වෙනි ගාන. හරි. අම ප්‍රශ්නේ කියව ගන්න. අපිට මෙහෙම කියනවා. සරෝජා පුස්තකාලයෙන් රැගෙන ආ පොතකින් 3න් එකක් පළමු දිනයේදී කියුවාය. කියන්නේ සරෝජා කියන කෙනා පොතක් ගෙනහැල්ලා පොත කොටස් 3කට බෙදලා එක කොටසක් කියවනවා පළවෙනි දවසේ. පළමු දිනේ කියවන. අපි ෂෝට් නෝට් එකක් දාගමු. පළමු දිනේ 3න් එකයි. ඊළඟට කියනවා දෙවන දිනේ ඇයට කියවීමට ලැබුණේ ඉතිරි ප්‍රමාණයෙන්. අන්න ඉතිරියෙන්. ඒ කියන්නේ පළවෙනි දිනේ කියවුවට පස්සේ ඉතිරිය. හරයේ තියෙන 3 නම් මුළු ප්‍රමාණය 3න් 3යි. ඕකෙන් පළමු දිනේ ටික අයින් වෙනවා 3න් 1ක්. එතකොට ඉතිරි වෙන්නේ කීයද? 3න් 2යි. අපිට කියනවා දෙවන දිනේ ඇයට කියවීමට ලැබුණේ ඉතිරි ප්‍රමාණයෙන්. මෙන්න ඉතිරිය. ඉතිරි ප්‍රමාණයෙන් කීයද? 2න් 1ක් පමණි. එහෙනම් දෙවන දිනේ ඇය කියවලා තියෙනවා දෙවන දිනය. ඉතිරි ප්‍රමාණය 3න් 2යි. ඔය 3න් 2න් 2න් 1ක්. ඒතර මේ දෙකට මේ දෙක කැපෙනවා. උත්තරේ එනවා 3න් 1යි කියලා. ඒතර දෙවන දිනේ යා කියවලා තියෙනවා 3න් 1ක්. පළමු දිනේ 3න් 1ක් කියවලා දෙවන දිනේත් එයා 3න් 1ක් කියවලා. ඊළඟ මෙහෙම කියනවා. නැවත තුන්වන දිනයේ ඉතිරිව තිබූ පිටු 75 කියවා ඇය එදින පොත අවසන් කළාය. තුන්වෙනි දවසේ කියවනකොට පිටු 75ක් තිබිලා. මේ බලන්න. දැන් පළමු දිනය එකතු කිරීම දෙවන දිනය. ඔය ටිකේ මුළු ප්‍රමාණය පළමු දිනේ 3න් 1යි දෙවන දිනේ 3න් 1යි. ඒතර ඔක්කොම කීයද? 3න් 2යි. දැන් අපි හොයමු ඉතිරිය මුළු ප්‍රමාණය 3න් 3යි 3න් 2ක් අඩු කරාම අන්න ඉතිරි වෙනවා කීයද? 3න් 1ක්. ඔය 3න් 1 තමයි තුන්වන දිනේ කියවලා තියෙන්නේ. තුන්වන දිනේ. ඒගොල්ලන් අපිට කියනවා තුන්වන දිනේ කියව පොත් ගාන කීයද? පිටු ගාන කීයද? පිටු 75යිලු. පිටු 75යි කියලා කියනවා. අපෙන් අහනවා මුළු පිටු ගාන. දැන් ඔයාලා දන්නවා මුළු ප්‍රමාණයක් නම් කොහොමද හොයන්නේ? හරයේ තියෙන එකම ලවයට එන්නත් ඕන. ඒ කියන්නේ 3න් 3කට තමයි අපෙන් අහන්නේ. එහෙනම් 75 ගුණ කරන්න ඕන කීයෙන්ද? 3න්. 75 3ක් 225යි කියලා එනවා පිටු. පිටු කීයක් එනවද? 225යි. එහෙනම් මුළු පොතේම තියෙන පිටු 225යි. තේරුණාද ළමයි? දැන් ඔය 6 වසරේ නම් ඔයාලට භාග තියෙනවා. සමහර ශිෂ්‍යත්ව කාලේ තියෙන්නත් ඇති. හරි. ඔය භාග වලින් ඡේද ප්‍රශ්න එන්නේ. ඔයාලා තාම දැන් 10 වසරේ ඉන්න අයට දැන් ඉඳන් මේ ප්‍රශ්න ටික කරලා හුරු වුණාට පස්සේ 10 වසරේ වාරි භාග 3යි 11 වසරේ වාරි භාග 3යි ඔය ලෙවල් වලට යනකොට හොඳ දැනුමක් හදා ගන්න පුළුවන්. 11 වසරේට මාස 8ක් තියෙනවනේ. මේ ප්‍රශ්න දෙකත් කරලා අච්චු පොතේ ඊතුරු අභ්‍යාස ටිකත් කරන්න. මේ දැනුම හොඳට මැති එටික් කරන්න. වචන කඩ කියවන්න. වචන කඩ කියනකොට ඔයාලට ඔළුවට ප්‍රශ්න යනවා. ඊළඟට මම ඔයාලට කිව්ව පරිමිතිය, ඊළඟට වර්ගමූලය, භාග, ඊළඟට දීපද ප්‍රකාශන. ඔය ටික රිවිෂන් කරනවා කියලා. දීපද ප්‍රකාශන ප්‍රසාරණය කරන්නේම සාධක කරන්නේම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. YouTube එකේ ඔයාලා ගිහින් බලන්න. මගේ account එකට ගිහින් බලන්න. ඒකේ ඇති කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. මම ඒ පාඩමේ හින්දා ආයෙ කරන්නේ නැහැ. ඔයාලා ඒකට ගිහිල්ලා ඒ වීඩියෝ පුළුවන් තරම් බලලා අච්චු පොතේ අභ්‍යාසත් කරලා ඒ පාඩමත් ගොඩ දාගන්න. එතකොට මම ওই පාඩම් හතරම ඔයාලට රිවිෂන් කරලා තියෙන්නේ ගොඩ දාලා දීලා තියෙන්නේ.
ඔය පාඩම් හතර නැවත නැවත කරලා ඊළඟට ඔයාලට වාරි භාගයක් තියෙනකොට එක්සෑම් එකක් තියෙනකොට පන්ති එක්සෑම් එකක් තියෙනකොට ඔය වීඩියෝ ටික බලලා ආයෙ ඔයාලා ඒ ටික කරලා පුළුවන් තරම් කරලා එක්සෑම් එකට රෙඩි වෙලා ආවට පස්සේ එක්සෑම් එකේ ලකුණු ගන්න පුළුවන්. හැමෝම ඌමනාවෙන් පුළුවන් තරම් ඌමනාවෙන් දැන් ඉඳන් බහැලම වැඩ කරන්න. ඒතර අනිවාර්යයෙන්ම ගණන් වලට එකක් ගන්න පුළුවන්. බැරි කියලා කෙනෙක් නැහැ. ඕනම කෙනෙක්ට ගණන් වලට එකක් දාන්න පුළුවන්. හරි. එහෙනම් අද මෙතනින් වීඩියෝ එක නවත්තනවා. හැමෝම ඌමනාවෙන් කරන්න දීපද ප්‍රකාශන පාඩමත් මයි කලින් YouTube වීඩියෝ එක බලලා ඒ පාඩමත් ඔයාලා කොට දාගන්න. හරි.